hello යාළුවනේ ඉතින් ඔන්නෝද ඔයගොල්ලන් අද අපි සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ඉතින් මගේ channel එකට ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා වගේම ඔයගොල්ලෝ සාදරෙන් ආදරෙන් පිළිගන්නවත් එක්කම ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe පාරකුත් දාගෙනම like පාරකුත් දාගෙනම මගේ වීඩියෝ එකට එකතු වෙන්න. ඊට පස්සේ ඉතින් ඔයගොල්ලෝ මුලින්ම Windows button එකයි R button එකයි බලන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිය run කියලා මෙන්න විදිය මේකක් එනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ open කියන තැනින්ම මෙතන type කරගන්න එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ type කරගන්න ඕනේ CMD කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ okay දෙන්න. ඊට පස්සේ okay දුන්නාට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදියට command එක open වෙනවා. CMD කියන්නේ command එක තමයි. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ color කියලා දෙන්න ඕන. හරි. හරි. color කියලා දුන්නා. ඊට පස්සේ අපිට color add කරලා දෙක කියලා දෙන්න ඕන. හරි. ඔන්න විදිහට color add කරලා දෙක කියලා දුන්නාට පස්සේ මේක ඔයාලා බලලා එනවා. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඉතින් කොහොමද hack type එකට වගේ hack style එකට වගේ යන hack style එකට වගේ computer screen එක කොහොමද විනාඩි ගානකට හරවගන්න කියලා. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහේ color කියලා color 2 කියලා දෙන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලෝ dir ඇලේරක් s කියලා දෙන්න ඕන. ඇලේරක් s කියලා දුන්නාම හරි. ඉතින් ඔන්න ඔයගොල්ලන්ගේ පළවෙනි මේක කෝඩ් එක හරි. ඔන්න ඔයගොල්ලෝ කෝඩ් එක ගහලා ඉවරයි. ඊට පස්සේ ඔයගොල්ලෝ එක enter දුන්නාම ඔන්න මේ විදිහට තප්පර ගානකට ඔයගොල්ලන්ගේ නිකන් hack style එකට යනවා වගේ ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි guys ඉතින් ඔයගොල්ලෝ ඒ වගේ ගියාට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ ඔක ඔන්න ඔය විදිහට නවතිනවා. මම ඒක නැවතුණා නැවතුණා නෙමෙයි. හරි ඉතින් guys මම ඒක විදිහට නැවතුවා. හරිද? ඊට පස්සේ මම ඔයගොල්ලෝ දෙන්නට කියලා දෙන්න යන්නේ කොහොමද notepad එකේ වෛරස් එකක් හදන්න කියලා. මම හැබැයි වෛරස් එක 100% කම්ප්ලීට් වෙන්න නෙමෙයි හදන්නේ. මට 100% කම්ප්ලීට් වෙන්න හදන්න මතක නෑ guys. හරි ඉතින් මුලින්ම ඔයගොල්ලෝ notepad එක open කරගන්න. නැත්තම් අලුත් text document එකක් හරි open කරගන්න. හරි. new එකට ගිහලා text එකක් open කරගන්න. හරි. හරි. ඊට පස්සේ ඔක open කරගත්තට පස්සේ ඔයගොල්ලෝට පේනවා ඇති ඔන්න ඔය විදිහට තියෙනවා. ඔයගොල්ලෝ ඒක ගහන්න ඕන loop enter start enter start enter start and loop කියලා දෙන්න ඕන. ඔයාලට පේනවා ඇති මේ විදිහේ කෝඩ් එකක් තමයි මට මතක හැටි තියෙන්නේ 100% මතක නැහැ කිව්වා ඔයගොල්ලන්ට මතක ඇති. අන්න ඒ විදිහට දීලා ඔයගොල්ලෝ මේ save as කියන එකට යන්න ඕන. save as කියන එකට ගිහිල්ලා ඔයගොල්ලෝ all file දෙන්න ඕන. all file ගිහිල්ලා ඔයගොල්ලෝ මුලින්ම දෙන්න ඕනේ ඔයගොල්ලන්ට කැමති නම. මම දෙනවා virus කියලා. හරි virus add ගන්න නැතුව එතනම .bat කියලා දෙන්න ඕන. ඔන්න ඔය විදිහට. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි ඔක type කරගන්න ඕන. ඊට පස්සේ ඒක all file උත් දෙන්න ඕන. ඊට පස්සේ save දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකෙන් අයින් වුණාට පස්සේ මෙන්න මේ විදිහට virus කියලා එකක් හැදෙනවා. ඔය විදිහට ඔක කියන්නේ ඒක 100%ක් හැදුවට පස්සේ ඔයගොල්ලෝ මේ virus එක වැඩ කරොත් අතරම මේ කම්පියුටරේ stuck වෙනවා. ඔයගොල්ලන්ට කියන්න ඕන stuck වෙලා යනවා. ඊට පස්සේ ඒක තමයි එකකින් වෙන්නේ. මේ virus එකකින් වෙන්නේ. හරි ඉතින් ඔයගොල්ලෝ ඊළඟට කරන්න යන්නේ කොහොමද මෙන්න මේ විදිහේ ස්පීච් එකක් හදන්න කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි. ඔයාලා මුලින්ම දැන් මම මේ කෝඩ් එක ඔයගොල්ලන්ට කොපි කරලා නෙමෙයි ඔයගොල්ලන්ට පෙන්නන්න. මුලින්ම යන්න ඕනේ මේ edit notepad කියන එකට. මම ඔයගොල්ලෝ edit notepad එකට ගිහිල්ලා පෙන්නන්න. මොකද කිව්වත් ඔයගොල්ලෝ මුලින්ම යන්න ඕනේ notepad එකට. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මෙන්න මේ කෝඩ් එක. ඔයගොල්ලෝ මේක වීඩියෝ එක ස්ටොප් කරලා මේ කෝඩ් එක පොතක ලියා ගන්න. ඔයගොල්ලෝ එතකොට දැන් කම්පියුටර් ඔන් කරලා ඔයගොල්ලන්ගේ පාස්වර්ඩ් එක ගහලා ඉවර වුණාට පස්සේ මෙන්න මේක වෙල්කම් කියලා මේ වෙනවා. මම ගහලා තියෙන්නේ ස්පීක් කියන තැනට ඔයගොල්ලන්ට කැමති එකක් දාගන්න පුළුවන්. මම දැන් මේ highlight කරන තැනට ඔයගොල්ලන්ට කැමති එකක් දාගන්න පුළුවන්. මම දාලා තියෙන්නේ welcome to කියලා. ඔයගොල්ලන්ට පුළුවන් welcome sir, welcome ඔයගොල්ලෝ මොකක් හරි දාන්න. මම දැන් welcome to නේ තියෙන්නේ. මම ඒකට දානවා මගේ නම welcome චමත් කියලා දෙනවා. මගේ නම චමත්. හරි. හරි ඉතින් ඔයාලා මේ නැති welcome චමත් කියලා මම දෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ ෆයිල් කියන එකට ගිහිල්ලා මේ save as දෙන්න. හරි ඊට පස්සේ මේ all file දෙන්න ඕන ඔයගොල්ලෝ.
ඊට පස්සේ ඔයගොල්ලෝ speech එකට දෙන්න ඕන speech.vbs දෙන්න ඕන. ඒක VBS ෆයිල් එක තමයි සේව් කරන්න ඕන. ඊට පස්සේ මේ විදිහට සේව් දෙන්න. හරි. හරි. අන්න දැන් මේ තියෙන්නේ ඒකම තමයි මම ඒකම රීප්ලේස් කරලා තමයි හදුවේ. Welcome Kamath. ඒක මගේ නම හරියට කියවෙන්නේ නැහැ. හරි ඉතින් මම ඒක පොඩ්ඩක් එඩිට් කරගන්නම්. ඔයගොල්ලෝ ඒ විදිහට ඔයගොල්ලන්ට කැමති නමක් දෙන්න පුළුවන්. හරි ඉතින් ඔයගොල්ලෝ ඒ විදිහට නමක් දෙන්න මම දෙනවා ඊට පස්සේ ආයෙ සර් කියලා. ඒ විදිහට ඔයගොල්ලන්ට කැමති එකක් දෙන්න පුළුවන්. මම ওই විදිහට Welcome Kamath. විදිහට තමයි මගේ නම මෙහෙම වෙන්නේ. හරි ඉතින් මම ඒක වෙනස් කරගන්න සර් කියලා සර් කියන විදිහට මම ඒක වෙනස් කරනවා save as දීලා. නැත්තම් නියන් සෙට් නෑ වගේ හරි ප්‍රතිදි ස්පීච් ඇත්තටම කොන්නේ answer කියලා දෙමු sir.vbs කියලා දෙන්න ඕන. හරි ඉතින් vbs කියලා දුන්නාම ඔන්න විදිහට වෙනවා. හරි මේ තියෙන්නේ sir කියන එක ඔයගොල්ලෝ පේනවා ඇති. Welcome sir. මේ තියෙන අනිත් එක Welcome Kamath. ඒ දෙකම මගේ නම හරියට කියවෙන්නේ නැහැ. මම හයින් කරනවා. හරි මේ විදිහට අයින් වුණා. හරි ඉතින් ඔන්න ඔක තමයි අපේ පළවෙනි කම්පියුටර්ස් ටෙක් වල මම ඔයගොල්ලන්ට කියලා දුන්න පළවෙනි මේක. දැන් මම ඊට පස්සේ ඔයගොල්ලන්ට ඊට පස්සේ කියලා දෙනවා කොහොමද හරියටම ඒකේ ඉතින් කමාන්ඩ් එකේ නෝට්පෑඩ් එකේ එක එක ට්‍රික් ආයෙ අලුතෙන් මම කියලා දෙනවා. ඉතින් මම තවත් දවසක ඉතින් ඔයගොල්ලන්ට හරියටම කොහොමද වෙබ්සයිට් එකක් හදන්නේ වෙබ්සයිට් එකක් හදලා ඒකේ කොහොමද ඉමේජ් මේව කරන්නේ ඒ එපිසෝඩ් ටිකකුත් ගේනවා වීඩියෝ එකකුත් ගේනවා. මම ඒක එපිසෝඩ් විදිහට තමයි ගේන්නේ. ඔයගොල්ලෝ මතක් කරන්න ඕන. හරි ගයිස් ඉතින් ඔයාලා තාමත් මගේ වීඩියෝ එකට ලයික් කරලා නැත්නම් ලයික් පාරකුත් දාගෙනම ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඉතින් අමතක කරන්න එපා. එහෙනම් ගයිස් ඉතින් මම අතට ගිහිල්ලා එන්නම්. සුබ ගමන් ආයුබෝවන් අපි ගියා.